හරි ළමයි අද කතා කරන්නේ බීජගණිත ගානක්. මේක සාධකයෙන් කිරීමත් එක්ක සම්බන්ධ ගානක්. මේක ගොඩක්ම ලේසි ගානක්. හැබැයි ඔයගොල්ලන්ට මෙතන සාධකයෙන් කරන විදි කීපයක්ම තියෙනවා. හරි අපි මොකද්ද කරන්නේ කියලා බලමු. පරස්පරය කියන කතාව මෙතනදී අහු වෙනවා. හරි අපි බලමු. හරි මෙතන තියෙනවා a වර්ග ඍණ 4 බෙදීම 4 a වර්ග ඍණ a ඍණ 6 බෙදීම 2a ඍණ 6. මෙන්න මෙහෙම කරාන් තියෙන්නේ. අපි බලමු දැන් මෙතන මට මෙතන a වර්ග ඍණ 4 කියන එක මට ලියන්න පුළුවන් මොකද්ද? මම නිකන් කියන්නම්කෝ a වර්ග ඍණ b වර්ග කියලා ලිව්වොත් මට ලියන්න පුළුවන් කොහොමද? a ඍණ b a ධන b කියලා. හරි. මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ වර්ග දෙකක අන්තරයක්. වචන හොඳට තේරුම් ගන්න මොකද්ද මේ වර්ග දෙකක අන්තරයක්. මේ එක වර්ගයක්. මේ එක වර්ගයක්. අන්තරයක් කියන්නේ අඩු කිරීමක්. වර්ග දෙකක් අරගෙන අන්තරයක් අරගෙන. අන්න ඒක කියන්නේ වර්ග දෙකක අන්තරයක් කියලා මේ. වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක් අරගෙන අඩු කරනවා. අන්තරයක වර්ගයක් කියන්නේ මොකද්ද? එන්න a ඍණ b වල වර්ගය. මේ අන්තරයක්නේ. a ඍණ b කියන්නේ අන්තරයක්. අන්තරයක් හැබැයි ඒකේ වර්ගයක්. එහෙනම් අන්තරයක වර්ගය. එහෙනම් මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ වර්ග දෙකක අන්තරය. මේකට මොකද්ද කියන්නේ? අන්තරයක වර්ගය. අපිට මේක මොකද ලියන්න පුළුවන්? a වර්ග ඍණ සාමාන්‍ය විදිහට ප්‍රසාරණය කරන්න 2ab ධන b වර්ග. කොහොම කියලා ලියන්න පුළුවන්. දැන් අපිට මෙතනින් ඕනේ මෙන්න මේක. ඒ විදිහට a වර්ග ඍණ b වර්ග වාට ලියන්න පුළුවන්. මෙතන මම සරලම ක්‍රමයට තමයි සුළු කරන්නේ. මෙතන ලියනවා a වර්ග ඍණ 2a වර්ග කියන්නේ 4 කියන එක. බෙදීම 4. මම මෙතන මොකද්ද කරන්නේ? මේක ගුණ කිරීමක් කරනවා. මොකක් හරි සංඛ්‍යාවක් ගුණ කිරීමක් කරන්නේ මොකද්ද? දකුණු පැත්තේ තියෙන එක්කෙනාගේ පරස්පරය ගන්න. දැන් මේ බෙදීම මේ කොටස් දෙකක් තියෙනවනේ. මේකෙන් දකුණු පැත්තේ තියෙන මෙන්න මේක. ඒකේ පරස්පරය ගන්න. පරස්පරය කියන්නේ උඩට මාරු කරනවා. එහෙනම් යට තියෙන ටික උඩට දාලා උඩ තියෙන ටික යටට දාන්න. එහෙනම් මොකක්ද වෙන්නේ? 2a ඍණ 6 බෙදීම a වර්ග ඍණ a ඍණ 6. ඔන්න ඔගේ කතාව. දැන් මෙතන අර මෙන්න මේ කිව්ව අතර කිව්ව තියෙන්නේ පාවිච්චි කරමු. එහෙනම් මොකද්ද? a ඍණ 2 a ධන 2 බෙදීම 4 ගුණ කිරීම මෙන්න ඔයාලට තේරෙනවා මේ 2යි a තුයි 6යි තුයි පොදු මොකද්ද? බලන්න මේ 2යි a ඍණ 6 බලන්න 2යි a ඍණ දෙවතාවක් 3නේ 6 කියන්නේ. දැන් පේන ඔයාලට මේ දෙකේ පොදු වෙලා තියෙන්නේ මොකද්ද? 2. එහෙනම් දෙකක් එළියට ගත්තට පස්සේ a ඍණ 3 කියනවා. එහෙනම් මෙතන ලියන්න පුළුවන් දෙවතාවක් a ඍණ 3 බෙදීම ඔයා මෙන්න මෙතන සාධක වෙන් කර ගන්නවා. හරිද? කොහොමද? දැන් මෙතන ලියනවා a වර්ග ඍණ a ඍණ 6. මෙන්න මේක ඔයා සාධක වලට වෙන් කරනවා. හරිද? එහෙනම් මොකද්ද කරන්නේ? මේ මැද පදේ වල දෙකට කඩා ගන්නවා. මැද පදේ දෙකට කඩා ගන්න ඕනේ. ඒ කඩා ගන්න දෙක එකතු කරාම මේ ඍණ එන්නත් ඕන. ගුණ කරාම ඍණ 6 එන්නත් ඕන. ඇත්තට මෙතන කතා කරන්නේ සංගුණක. බලන්න මෙතන ඍණේ හැදෙන්න බලමු 6 හැදෙන්න නම් 3 වරක් 2 හරි නේද? 3යි a 2යි a ගන්නවා. සංගුණක දෙකෙන් ගුණ වෙලා 6 හැදෙන්න ඕන. බලන්න එකතුව ඍණ වෙන්න ඕන. එකතුව ඍණ වෙන්න නම් වැඩි සංඛ්‍යාව ඍණ වෙන්න ඕනේ. මේක ඍණ මේක ධන. හරිද? දැන් බලන්න මේ දෙක එකතු කරාම ඍණ 3 ධන 2 කියන්නේ මොකද්ද? ඍණ 1යි එන්නේ නේ. එහෙනම් ඍණ 1යි a එනවා. ගුණ කරාට පස්සේ මොකක්ද දෙන්න ඕන? ඍණ 6. දැන් හිතන්න අනිවාර්යයෙන් මෙතන ඍණ ලකුණක් තියෙනවා. ඔයාලා තේරුම් ගන්න ඕනේ ලකුණු දෙක වෙනස් කියලා. ඇයි? ධන ගුණ කිරීම ධන එන්නේ මොකද්ද? ධන ධනෙන් ගුණ කරොත් ධනමයි එන්නේ. ඍණ ගුණ කිරීම ඍණ වලින් එන්නේ ධනමයි. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ කවදාවත් මේ දෙකේ ලකුණු සමාන වෙන්න බෑ. ඇයි? මෙතන ඍණ වෙන්න ඕනේ. එහෙනම් එකක් ධන ගුණ කිරීම ඍණ තමයි ඍණ වෙන්නේ. නැත්තම් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ කරොත් තමයි ඍණ වෙන්නේ. එහෙනම් අන්න ඒ හේතු වෙනවා මෙතන ඍණය ධනය තෝරගත්තා. දැන් මොකටද ඍණ එන්න ඕනේ කියලා තේරුම් ගන්න. කියන්නේ මොන ලකුණ මොකද ඍණ වෙන්නේ? බලන්න මෙතන එකතුව ඍණ වෙලා තියෙනවා. බලන්න වැඩි කියන්නේ මෙතන ඔයා මේ සංඛ්‍යා දෙක ලියලා වැඩි එකට ඍණ ලකුණ දාන්න. ඇයි? එකතුවක් ඍණ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඍණ සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයාලට මෙතන ලියන්න පුළුවන් මොකද්ද? a වර්ග මේ කොටස් දෙකට ලියා ගන්න ඍණ 3යි a ධන 2යි a ඍණ 6. මේක සාධක වෙනින් කරන දැන් ඔයා මෙන්න මේ දෙක විතරක් සලකන්න. ඊළඟට මේ දෙක විතරක් සලකන්න. මේ දෙකට පොදු මොකද්ද? දෙකේම තියෙනවා a. a පොදු නම් මෙතනින් එකක් ගියන පස්සේ මෙතන a ඉතුරුයි. මෙතනින් එකක් ගියාට පස්සේ ඍණ 3 ඉතුරුයි. දැන් මෙතනින් මේ දෙකෙන් පොදු මොකද්ද?
දැන් මම මේක වෙනම සැලකුවේ මම මේ රතු පාටින් රවුන්ඩ් කරපු එක වෙනම සැලකුවේ මේක වෙනම සැලකුවේ හරිද දැන් මෙතනින් පොදු මොකක්ද ධන දෙකක් අරගෙන ඒ ඍණ 3 කියලා ගන්න දැන් බලන්න දැන් ඔයා මේක සලකන්න මේක සලකන්න දැන් පද දෙකක් තියෙනවා මේ දෙකේ පොදු මොකක්ද බලන්න මෙතෙන්ට එන පද දෙකම මෙතෙන්ටත් එන්න ඕනේ ඒ ඍණ 3 පොදු වෙනවා එතකොට ඒ ධන දෙක මෙතෙන්ට එනවා හරි හරි දැන් ආපු මෙන්න මේ ගුණිතය මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන් ගන්නනේ මොකද්ද ඒ ඍණ 3යි ඒ ධන දෙකයි දැන් ඔයාලට පේනවා කැපෙන ඒවා ගොඩක් එනවනේ බලන්න කැපෙනවා කියන්නේ මොකද්ද බෙදෙනවා කියන එකනේ මේ ඒ ඍණ 3ට මේ ඒ ඍණ 3 කැපිලා යනවා මේ ඒ ධන දෙකට ඒ ධන දෙක කැපිලා යනවා බලන්න මෙතන දෙවරක් 1 2යි මෙතන දෙවරක් 2 4යි එහෙනම් ඔයාලට උත්තරේ එනවා ඒ ඍණ 2 බෙදීම 2 එන්න මේකේ අවසාන උත්තරේ හරිද ගොඩක්ම සංකීර්ණයි වගේ පෙන්නන ගාන සරල කොටස් වලට වෙන් කරන් ගියා මම මෙතනින් ඔයාලට අමතර තාරුණ ටික කියාගෙන ගියා කොහොමද මේ සාධක වෙන් කරන්න කියලා